Hi guys! කොහොමද? ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එක ගොඩාක් කලින් ගියපු ගමනක් මේක. සකුරා පිපෙන කාලේ තමයි ගියේ. ඒකට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න බැරි වුණා. දැන් තමයි වෙලාවක් හම්බුනේ. ඉතින් මං හිතුවා අපි මේ ගියපු ලස්සන ගමන ඔයාලත් එක්ක බෙදා ගන්න. මේක ටෙම්පල් එකක්. සුපසක්කදෙරා කියලා තමයි ලොකේෂන් එක තියෙන්නේ. පින්ක් ටෙම්පල් කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලා ලොකේෂන් පින්ක් ටෙම්පල් සුපසක්කදෙරා කියලා ගැහුවාම මෙතන ලොකේෂන් එක පෙන්නනවා. නරාවල තමයි තියෙන්නේ. අපි ගියේ සකුරා කාලේ. හැබැයි අපි යද්දී ඒ පැත්තට වෙන්න සකුරා පිපිලා පර වෙලා තිබුණා. පොඩ්ඩක් එහෙම මල් තිබුණා. ඒත් හර හොඳටම ලස්සන ලොකේෂන් එක පෙනුන්නේ නැහැ. මොකද මේ මල් ඒ වෙනුකට හැලිලා තිබුණ නිසා. ඔන්න ඔය විදිහට තමයි එන්ට්‍රන්ස් එකේ පේන්න තිබුණේ. මෙහි ඉතින් බුදු පිළිම ලංකාවේ ඒවට වඩා ටිකක් වෙනස්. පින්ක් ටෙම්පල් කිව්වට ළමයි මේ පින්ක් කලර් එකට තිබුණේ ඇත්තටම වෙන්න මේ ටික විතරයි. පින්ක් ටෙම්පල් කියන ඇත්තේ මම හිතන්නේ මේ සකුරා මල් පිපෙන නිසා වෙන්න ඇති. නැත්තම් මේක පින්ක් කලර් කරලා තිබුණා නම් මෙන්න මේ කොටස විතරයි. ඉතින් මේකේ ගොඩාක් උඩට ඇවිදගෙන යන්න තියෙනවා. උඩට ගියාමත් එක එක විදිහේ පිළිම තියෙනවා. බුදු පිළිම එතකොට තවත් පිළිම තියෙනවා. මොනවද කියලා නම් හරියට දන්නේ නැහැ. වීඩියෝ එක බලන් ඉන්නකෝ මම ඔයාලට පෙන්නන්නම්. මේ පාර දිගටම මේ පේලියට පොඩි පිළිම වගේක් හදලා තියෙනවා. ඒවා බුදු පිළිමද කියලා නම් දන්නේ නැහැ. ඒව ටිකක් වෙනස් අපේ ලංකාවේ තියෙන පිළිම වලට වඩා. ඒ වගේ මේ කාසි තියලා තිබුණා. ඉතින් අපේ හස්බන්ඩ්ත් එතනට හැම එකටම කාසිය ගානේ තියාගෙන තමයි ආවේ. の中にある赤と青き線それらが結ばれるのは真の像の中にある赤と青き線 දේවාල වගේ මේ පොඩි රැඟි තියෙනවා. ඉතින් ටිකටම වීඩියෝ එක බලන් ඉන්න. මම ඔයාලට තව මොනවද මේ තිබුණු ලස්සන දේවල් කියලා මේකෙන් පෙන්නන්නම්. の中にある赤と青き線それらが結ばれるのは真の像の中にある赤と青き線මෙන්න මේ වගේ උඩට නැගලා යන්න තියෙනවා. උඩටම ගියාට පස්සේ ලස්සන view එකක් තියෙනවා. ඉතින් බලන්නකො view එක කොහොමද කියලා. それらが結ばれるのは真の像の中にある赤と青き線それらが結ばれるのは真の像の中にある赤と青き線それ
結ばれるのは心の像මේ තිබුණේ උඩට නැගිටි තිබ්බ ලස්සන මල් ගහ. ඒ මල් පිරීලා තිබුණා පොකුරු පොකුරු හරියට සකුර මල් වගේ තමයි පේන්නේ. සකුරද කියලා දන්නේ නැහැ. මේ හිතේ සකුර වර්ග එක එක විදියට තියෙනවානේ. ඉතින් මේ ගහත් හරියම ලස්සනට තිබුණා. 思い出す過ぎ去りしあの頃を耳の中にある赤と青き線それらが結ばれるのは心の像耳の中にある赤と青き線 උඩම තියෙන පිළිමේ තමයි මේ ඔයාලට පේන්නේ. එතනින් එහාට ආයේ ළඟින් නැහැ. ඉච්චර තමයි බලන්න තියෙන්නේ. පින්ක් ටෙම්පල් එක මම හිතන්නේ මේ සකුර මල් හොඳට පිපිලා තියෙන කාලේ මීට වඩා ලස්සනට තියෙනවා. මම ඔයාලට එහෙම ඒ කාලේ වීඩියෝ එකක් දාන්නම් බලන්න. සකුර මල් හොඳටම පිපිලා තියෙනකොට මේ තියෙන්නේ උඩටම ගියාම උඩම තියෙන පිළිමේ. 目を閉じて思い出す過ぎ去りしあの頃を耳の中にある赤と青き線それらが結ばれ මේ る තියෙන්නේ の තර は වගේම මේ අර මම ඔයාලට කලින් පෙන්නපු මල් ගහ වගේම මල් ගස් ගොඩාක් තියෙනවා මෙතන. මල් ගස් 20ක් විතර මෙතන තියෙනවා. ඒ ආයතන මල් ලස්සනට පිපිලා තියෙනවා. බලන්නකෝ ඒවා හරි ලස්සනට තියෙනවා. 耳の中にある赤と青き線それらが結ばれるのは心の像目を閉じて思い出す過ぎ去りしあの頃を耳の中にある赤と青き線それらが結ばれるのは心の像 ඔන්න ඔහොමයි ඉතින් මේ ගමන. දැන් පින්ක් ටෙම්පල් එක මෙතනින් ඉවරයි. දැන් අපි යන්න තමයි හදන්නේ. මේ අන්තිම වීඩියෝ ෂොට් කීපය බලන්නකෝ ඒ ටිකත්. 思い出す過ぎ去りしあの頃を耳の中にある赤と青き線それらが結ばれるのは心の像目を閉じて思い出す過ぎ去りしあの頃を目を閉じて思い出す過ぎ去り පින්කඳ බබලන රන් රැස් ගහරහේ දංකඳ අඩුවක් නැත පින් සහරයේ ලංකර ගැනුමට නිර්මල දහමයි දංකඳ අඩුවක් නැත පින් සහරයේ 目を閉じて思い出す過ぎ去りし මේ අපි ගියපු පැත්තේ යන අතරමඟ හම්බුන තව ලස්සන මල් ටිකක්. මේ මට ඒ ටික දැක්කම ආසෙ හිතන නවත්තලා ෆොටෝ එකක් ගන්න. ばれるのは心の像 පාක් එකට ආවා. ඒකේ මූ ඉන්නවා. මූ ඉන්නවා කියන්නේ මූ ගොඩාක් ඉන්නවා. මේ ඉතින් අර අපේ ලංකාවේ තිත් මූ නෙවෙයි. මේ කට්ටිය තමයි ඉන්නේ. ඒගොල්ලෝ නිකන් හරියට මේ මූරු පැටව වගේ. ඉතින් ඔන්න ඔහොම තමයි දවස් ගෙවුනේ. ඉතින් අපි නලාගෙන ඊට පස්සේ ගෙදර එන්න ආවා. මෙයාලට මෙහෙම මේ කෑම දුන්නාම ළඟට එනවා ළමයි. කට්ටිය ගොඩක් හිටියා මේ අපි ගිය දවසෙත් මේ අපි සෙනසුරාදා ඉන්න දවස් දෙකක ගියේ මට හරියට මතක නැහැ කාලෙද ගියේ කියලා. ඉතින් එදා ගොඩක් කට්ටිය හිටියා.
ඉතින් අපිත් එක්කෙනෙක් දෙන්නෙක් අල්ලන්න ගියා. ඒගොල්ලන් ටිකක් මේ අර පයින් ගහනවා අනිනෝ වගේ තියෙනවා. ඉතින් මම නම් බයයි ඒගොල්ලන්ට. ඉතින් අයියා නම් අල්ලුව ඇල්ලුවා. मेरे पास आ जाना दुनिया ने कथे होके बाहर जाना दुनिया ने कथे बह के गल्ला करना That is just the way it goes. तेरी मेरी कितना बढ़नी मेरे दिल विच है हम तुम Can't live with or without. हम तुम मेरे दिल विच है हम तुम What do we do about? हम तुम मेरे दिल विच है हम तुम Can't live with or without. हम तुम मेरे दिल विच है हम तुम What do we do about? हम तुम हम तुम ඉතින් අපි දෙන්නගේ දවස ඔන්නෝම ඉවර වුණා. අපි ඊට පස්සේ ගෙදර එන්න ආවා. ඉතින් තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්න ගිහින් එන්නම්. බයි. जाना दुनिया ने कथे बह के गल्ला करना